අපි දැන් මේ වෙලාවේ රැඳී සිටින්නේ කඩවත නගරයේ කඩවත ඉඳන් අපි ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා අපේ සහන යාත්‍රාව. ඔන්න මගින් එනවා කියලා ආරංචියක් තියෙනවා. ලොරි දෙකක බඩු පුරවගෙන අපේ ආදරණීය හදවත් වෙනුවෙන් රටවල් වල වැඩ කරන අපේම ආදරණීය අම්මලා අක්කලා නංගිලා අයියලා මල්ලිලා මේ හැමෝම එකතු වෙලා දුන්න සහයෝගයේ වටිනාකම අද දවසේ ඔන්න අපි අපේම සුන්දර හදවත් වලට ඒ අසරණ වෙච්ච මේ ස්වභාවික ආපදා වලින් ආපදා කටයුත්තෙන් අසරණ වෙච්ච අය වෙනුවෙන් ඔන්න සූදානමින් ඉන්නවා අපි අද දවසේ මේ ගමන පිටත් වෙන්න. මේ ඈතින් පේන්නේ ඔයාලගේ එදා දුක් මහන්සි වෙලා හම්බ කරපු ඒ හැම සතේකටම වටිනාකමක් අපේම මිනිස්සු වෙනුවෙන් අපේ ආදරණීය හදවත් වෙනුවෙන් ඉදිරිපත් කරන ඒ පරිත්‍යාගයන් අරගෙන එන කුවේට් ප්‍රමුඛ රටවිරු සහන යාත්‍රාව ඔන්න පිටත් වෙන්න සූදානම් අද දවසේ. මෙතනින් පිටත් වෙලා මේ ලොරි දෙකක බඩු පුරවගෙන අපි ඔන්න අරගෙන එනවා අපේ ආදරණීය හදවත් වෙනුවෙන් මේ ආයිබෝවා තිරුවන් සරණයි සීල දෙනා සුබ දවසක් කියලා මුලින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආදරණීය යාළුවනේ කිහිප දිනක් නිහඬියාවෙන් ඉඳලා තමයි මේ වීඩියෝක් අප්ලෝඩ් කරන්නේ. මේකත් විශේෂ දැනුවත් කිරීමක් කරන්න. ඉතින් දින කිහිපයක් නිහඬව හිටියේ. දින දෙකක පමණ අසනීපෙන් පසු වුණා. ඒ වගේම අපේ ලංකාවේ අපේ මයට අත්තරා තියෙන ඉරණම මුහුණ දෙන්න ඛේදවාතයේට ලොකු කනගාටුවෙන් තමයි පසු වෙන්නේ. ඒක නිසා අපිට සතුටුදායක විදිහට විනෝදෙන් වීඩියෝ එකක් TikTok කරහා මුදා හරින්න බෑ. මොකද දන්නේ කියන ගොඩක් පිරිසක් අපි ඉන්න මේ රටක. එයාලගේ ඥාති පවුලේ ගමේ නෑදෑ දන්නේ කියන අයට තමයි මේ ඉරණම අත්ුනේ. ඉතින් එයාලත් නිරන්තරයෙන් අපිට ඉන්බොක්ස් හරහා ඒ දේවල් හුමාරු කරගත්තා. තොරතුරු කිව්වා. අපිටත් කියවු සමහර අවස්ථාවල පුළුවන් විදිහට උදව් උපකාර කරා සහයෝගයක් වුණා. ඉතින් ඒ කුසගින්න පිපාසය නිවන්න අත්තලක් වුණා. ඒවා නිහතමානීව අපිට පුළුවන් විදියට කරලා ඉවරලා තවත් කරන්න පුළුවන් කොහොමද අපින් වෙන්න ඕන මොනවද කියන එක නිරන්තරයෙන් විමසීම් කරා. ඒ වගේම තමයි ඔයාලා දන්නවා විදේශ කමල් සහෝදරයා රුවන් ඔන්ලයින් විනු මල්ලි එකතු වෙලා ලක්ෂ 3ක විතර මුදලකින් ඒ අවතන් වුණ අයට වීලි ආහාර පාන ලබා දුන්නා. ඉතින් ඒකේ දිගුවක් වශයෙන් නැවතත් අපි වීඩියෝක් සමාජගත කරා. අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න, අපිත් එක්ක එකතු වෙන්න, අපේ මය වෙනීමේ පිහිටක් යමු. මේ වෙලාවේ තමයි විදේශගත අපේ යුතුයකම ඉෂ්ට කරන්න ඕන අවස්ථාව කියලා. ඉතින් බොහොම සතුටුයි කියන්නේ රටවල් 7කින් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ලක්ෂ 12කට අධික මුදලක් එකතු වුණා. ඉතින් මේ සියලු තොරතුරු විනිවිදභාවයෙන් සියල්ල කමල් සහෝදරයා හරහා ඔබව දැනුවත් කිරීමක් කරයි. ඉතින් ඒ නිසා දැනට පැහැදිලි කිරීමක් වශයෙන් තමයි මේ වීඩියෝ එක කරගෙන යන්නේ. අදින් පස්සේ මුදල් එකතු කරන්නේ නැහැ. අදින් පස්සේ ඒ වැඩපිළිවෙල ලැබුණු මුදල් වලට ඒ අවතන් වුණු කඳවුරු වලට අද වීර්ය ඒ ද්‍රව්‍ය ලබා දීමේ කටයුතු තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේම මේ වැඩ කටයුතු විනිවිදභාවයෙන් සාර්ථක කරගන්න මේ රටක අත්දැකීම් තියෙන අය සම්බන්ධ කරගත්තොත් අපිට මේ විදිහට සාර්ථක වෙනවා. එතකොට එතනත් වෙන දේ කොහොමද කියන එක පේනවා. මොකද මේ දුක් විඳලා කොච්චර මහන්සිලාද මුදලක් හොයන්නේ, කොයිතරම් කැපකිරීමක් කරලාද, මොනතරම් ලේ දහඩිය වගුරුවලාද මේ රටක ඉන්නකොට ඒ මුදල් හම්බ කරන්න කියන එක දන්න නිසා ඒක දැනෙන අය තමයි එතන සම්බන්ධ කරේ. ඉතින් කවුරුත් දන්න අපේ වැලිකතර ෆේජ් එක කරන චමින්ද, ඒ වගේම චානමල්ලි කොහොම කවුරුත් දන්නවා TikTok එකේ. ඉතින් නිරන්තරයෙන් පුළුවන් අවස්ථාවල අපි හැමෝම සතුටු කරා එයාගේ දක්ෂතාවය අනුව ගීත ගායනා කරමින්. ඉතින් එහෙම විනෝදයෙන් හිටපු කාලෙකුත් තිබුණා. නමුත් මේ ඛේදවාචකේ නිසා අපි ඒ වෙලාවටත් අපේ මයිට පිහිට වෙන්න අපි එකතු වුණා. ඉතින් ඒ එකතු වීමේ අද සාර්ථකත්වය ඔයාලට බලා ගන්න පුළුවන්. දැක බලා ගන්න පුළුවන් ඉතින් විනිවිදභාවයෙන් මේ සියලු තොරතුරු අද දවසේ ඇතුළත ඔබට හෙළි කරනවා. ඉතින් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න අද සියලු තොරතුරු කොහොමද වෙන්නේ, කොතෙන්ද බට්ටිය බෙදන්නේ, කොහොමද මේ බට්ටිය බෙදෙන ක්‍රමවේදය, හැමදේම මොනවද බඩු කියන එක විනිවිදභාවයෙන් අපේ විදේශන කමල් සහෝදරයා ඔබට
ඒ සියලු තොරතුරු ලබා දෙයි. ඉතින් ඒ නිසා උදේම දැනුවත් කිරීමක් කරේ දැනට මුදල් එකතු කරන්න. දැන් වැඩ පිළිවෙල වෙන්නේ. දැන් ඔයාලට පේන විදිහට ඕක තමයි මුල් ආරම්භය. ඉතින් අද දවසේ ওই වැඩ කටයුතු ටික තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඔයාලට ගොඩක් සතුටු හිතේ අපි මේ රටක හිටියත් අපිට මේ වෙනේ සහභාගී වෙලා අත්වල බඳගත්තු නිසා මේකට සහයෝගයක් දුන්න නිසා අද ඒ අයට පිහිටක් වෙන්න හැකි වුණා කියලා. ඉතින් ඒ වගේ විශේෂයෙන් කියන්න ඕන අදින් පසුව ඔබ මුදල් යොමු කරනවා නම් තාන්ති කාලයේ දැනුවත් කිරීමක් කරලා තිනවා account number ඒකට මුදල යොමු කරන්න. මොකද එතකොට මෙහෙන් කිසිම අය කිරීමක් නැතුව ඒ මුදල රජයට තමයි රජයේ භාණ්ඩාගාරයට තමයි එකතු වෙන්නේ. ඒ වගේම ඔයාලා බඩු භාණ්ඩ බාර දෙනවා නම් කුවේත් තාන්ති කාලය හරහා ඒකට අවස්ථාව තියෙනවා. ඉතින් ඒකට සහභාගී වෙන්න අපිත් පුළුවන් හැම අවස්ථාවකම හැමෝටම කියන්නේ ඔයාලට පුළුවන් කොහොමද මේ වෙලේ පිහිට වෙන්න පුළුවන් කොහොමද සහයෝග වෙන්න. ඒකට ඔයාලා සහයෝගය දෙන්න. මේක ලොකු ඛේදවාචකයක්. අපිට නොපෙනුනාට අපිට නොදැනුණාට මේ නොපෙනෙන නොදැනෙන ලොකු විනාශයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක කොහොමද කියන සමහර වීඩියෝ වලින් දැක්කට ඊට එහා ගිය ඛේදවාචකයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ වෙලාවේ ඒ අය වෙනුවෙන් ශක්තියක් වෙන්න ඕන. ඒ අය වෙනුවෙන් පිහිටක් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ආදරෙන් ඉල්ලන්නේ පුළුවන් හැම වෙලාවෙම පිහිට වෙන්න. තව දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕන. ඔබ දන්න ගමේ කවුරු හරි සංවිධාන කටයුතු කරලා පන්සලේ හාමුදුරුවෝ හෝ ගාමසේක මහත්තයෝ හෝ එහෙම පිළිගන්න පුළුවන් වැදගත් විශ්වාසවන්ත කෙනෙක් හරහා මුදලක් යවල ඉවරලා ගමට සේවයක් වෙනවා නම් එහෙම කාට හරි කඳුරකට බඩු බාණ්ඩ ලබා දෙනවා නම් ඒකට ඔයාලා සහභාගී වෙන්න. එහෙම නැතුව නොදන්න අයට මුදල් දෙන්න එපා. මේ වෙලාවේ අවස්ථාවක් ගන්න ඉන්නවා ඔය සමහර චරිත. ඒකයි ගොඩක් අය මම දැක්ක අන්තර්ජාලයේ මේ ගැන දැනුවත් කිරීමක් කරලා අපි වුණත් මුදලක් එකතු කරනවා කියලා වක්කීම් බාරගත්තා. අපිත් මේක ලොකු අවධානයකින් තමයි කරේ. නමුත් මේ වෙලාවේ අහක බලන්න බෑ. මේ වෙලාවේ අපේ මිනිස්සු අසරණ වෙලා ඉන්නවා, අතරමං වෙලා ඉන්නවා. මේ වෙලාවේ බඩකින්න නිවන්න ඕන නිසා කමන්නේ මොන දේ මොන පාහර කතා මොනවා කිව්වත් කමන්නේ අපි කරන්නේ අවංකව නිසා මේ දේ අපි කරනවා කියලා කමල්ලා එමයි කතා වෙලා කමන්නේ කරමු කියලා තමයි මැදිහත් උනේ. එහෙම නැත්නම් අපි මුදලක් එකතු කරන් මේ රටවල්ලත් නීතියින් තහනම් ඒ වගේ දේවල් කරනකොට ඒකේ විශ්වාසයක් තියෙනවා. ඒ වගේ විශේෂයෙන් කියන්න ඕන මේ රටවල් අපි මුදල් එකතු කරන ගෙවල් වලට ගියේ නැහැ. මොකද එහෙම කරන්න තහනම් මේ රටකට අපි ආපු රාජකාරියත් එක්ක අපිට මේ රටවල ඒවට අවසර නැහැ. නීති විරෝධී වැඩක් ඒක. බඩු බාණ්ඩවත් අපිට එහෙම එකතු කරන්න බෑ. එහෙම එකතු කරනවා නම් අවසරයකින් තමයි ඒක කරන්න වෙන්නේ. තාන්තු කලහරහව ඒක නීති ක්‍රම වේද තියෙනවා. ඒක නිසා අපිට ගොඩක් අය කතා කරාට අපිට එන්න අවස්ථාවක් නැති වුණා. එයාලට මුදල දාගන්න විදිහක් නැහැ. මුදල ළඟ තියනවා කිව්වට. ඉතින් ඒකට අපිත් කනගාටු වෙනවා. නමුත් අපිට කරන්න පුළුවන් විදිය දෙපැත්තම සාධාරණ විදියක් තමයි අපි කරේ. ඒ නිසා පුළුවන් අය මුදල යොමු කරලා තිබුණා. එයාලට ගොඩක් පිං. ඉතින් අනිවාර්යෙන් අපි සියලු තොරතුරු ඔබ වෙත ලැබෙන්න සලස්සනවා කියන පොරොන්දුෙන් දැනට ඔබෙන් සමුගන්නවා. එහෙනම් හැමෝම කල්පනාවෙන් පරිස්සම් කරගන්න. හැමෝටම ජය වේවා. අපි දැන් මේ වෙලාවේ රැඳී සිටින්නේ කඩවත නගරයේ. කඩවත ඉඳන් අපි ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා අපේ සහන යාත්‍රාව. ඔන්න මගින් එනවා කියලා ආරංචියක් තියෙනවා. ලොරි දෙකක බඩු පුරවගෙන අපේ ආදරණීය හදවත් වෙනුවෙන් ඒ කරපු කැපකිරීම වල ඒ සුසංයෝගය මැද පරිදික රටවල් වල අපේ කුවේට් ඔන්ලයින් ඒ වගේම රුවන් අයියා ඒ වගේම අපේ විදේශ සඳ ආදරණීය කමල් අයියා ඇතුළු විදේශ රටවල් වල වැඩ කරන අපේම ආදරණීය අම්මලා අක්කලා නංගිලා අයියලා මල්ලිලා මේ හැමෝම එකතු වෙලා දුන්න සහයෝගයේ වටිනාකම අද දවසේ ඔන්න අපි අපේම සුන්දර හදවත් වලට ඒ අසරණ වෙච්ච මේ ස්වභාවික ආපදා වලින් ආපදා කටයුත්තෙන් අසරණ වෙච්ච අය වෙනුවෙන් ඔන්න සූදානමින් ඉන්නවා අපි අද දවසේ මේ ගමන පිටත් වෙන්න. මේ ඈතින් පේන්නේ ඔයාලගේ එදා දුක් මහන්සි වෙලා හම්බ කරපු ඒ හැම සතේකටම වටිනාකමක් අපේම මිනිස්සු වෙනුවෙන් අපේ ආදරණීය හදවත් වෙනුවෙන් ඉදිරිපත් කරන ඒ පරිත්‍යාගයන් අරගෙන එන කුවේට් ප්‍රමුඛ රටවිරු සහන යාත්‍රාව ඔන්න පිටත් වෙන්න සූදානම් අද දවසේ. මෙතනින් පිටත් වෙලා මේ ලොරි දෙකක බඩු පුරවගෙන අපි ඔන්න අරගෙන එනවා අපේම ආදරණීය හදවත් වෙනුවෙන්
මේ කටයුත්ත අද දවසේ මේ විදිහට සිද්ධ කරන්න අපි හැමෝම සූදානමින් ඉන්නවා. ඉතින් අපි හම්බ වෙමු ඊළඟ වීඩියෝ එකෙන් නුවර ප්‍රදේශයේ සිට අපි නැවතත් අපි සහසම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.